අපේ නෝනු නාන්නා සහ පූස් පවුල රෑ කෑමට ඇවිල්ලා නෝනානේ ලීසා පාටේ කිටු රියලයි චාචු ඉස්කයියෝ තේරේ අර අල්මාරුට වෙලා එන බෑලෙන්න මම මේ මට දැන් අද මතක් වුණා හොඳ දෙයක් මේ තමයි අඳුනාගත්තොත් ඔබ මා වගේම අපේ ළමයි ටික. ඉතින් මම මෙන්න ඉන්නවා අපේ ගෙදර මාදන මුත්තා නෝනු නානා පොල් බෑ මූණා ලියෝලයි පොල් බෑ යකෝ ගෙනේ මූණ ලියෝ පෙන්නන්න අන්න මූණට උස්සලා පෙන්නන්නකෝ ඇස් දෙක අරින්න පොල් බෑ මූණා මෙන්න පුවක් බඩිලා ඒයි කෙටේ කෙට් එයා පුවක් බඩිලා මෙයා කෝටු කිටයියා මෙයා ඉන්දිකටු පෙන්චා චූටි මේකනේ ඉන්දිකටු පෙන්චා මේගොල්ලෝ එකකින් මේගොල්ලෝ එකකින් මේ අපි ගමු අපි පාටේව නුන්නන දුන්න ෂොට් එක පාටේව ගමු අර එළුවට මුට්ටියේ ඇතුලේ ඔළුවේ රකගත්තේ එළුවට. ඒතර මෙයා ඇවිල්ලා ගම් ගැසු. ඇයි අයවා ගානි චූටි නංගිට පව නේද? ඉතින් ඔන්න ඔම තමයි. ඉතින් අපි ඊටේ ගමන් පොඩ්ඩක් ටිකක් දුකෙන් පවුගේ ටිකේම දුකෙන් ගිය මාසේ හරියට 27 වෙනිදා සිට මේ තාක් වෙනතුරු අපි දුකම තමයි. මොකද අපේ රටට වෙච්ච දේවල් අපිත් එක්ක හිටපු කීප දෙනෙක් මේ වෙද්දි නැහැ. එතකොට ගොඩාක් කලාබානි වෙලා අදටත් සමහරුන්ට ගෙවල් දරවල් නැහැ, පවුලේ කට්ටිය නැහැ, දීපල නැහැ, බඩු බායදාදී නැහැ. අපිටත් එහෙම තමයි. අපිටත් ගොඩාක් නැති වෙච්ච දේවල් තියෙනවා. ඒව නැති වුණ දේවල් නැති වුණා මොනා කරන්නද? හැමදේම පවතින්නේ නැහනේ. මේ ලෝකේ සියලුම දේ විනාශ වෙලා යනවා කොයි මොහොතක හරි. මේ අද ඉන්න අපි හෙට වෙද්දී ඉන්නත් පුළුවන් නොය ඉන්නත් පුළුවන්. ඉතින් හැමතිස්සෙම දුකම කී නැතුව අපි ටිකක් සතුටු වෙමු. දුකේදී සතුටු වෙන්න ක්‍රමවේද හොයමු. ඉතින් ඒ නිසා තමයි මේගොල්ලන්ව තියාගෙන මේ වගේ ෂෝට් වීඩියෝ කරලා ඕගොල්ලන්ට දාන්නේ. මොකද මිනිස්සු හැමෝම කැමති පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. අපිත් කැමති පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න. මේ නෝනු නානත් රිලැක්ස් එකේ ඉන්නවා. ඉතින් මෙයාලා මොනවද දන්නේ තුන් වේලට කාලා බීලා හොඳට නිදාගෙන එළියට ගිහලා රවුමක් දාලා කෙල්ලෙක් බලලා මේනවා. ළමයි ටික හොඳින් සතුටින් ඉන්න ඕන්න. මෙයා තමයි අපේ මාදන මුත්තා දුනා ගන්න මාදන මුත්තෙක් නේ. ඒවට මෙයා අනේ මේ අහිංසක ළමයෙක් අනේ. මෙයාට නම් නම නියමට ගැලපෙනවා. පොල් බෑ මූණා ලියෝ මේ නමේ තේරුම දන්නවනම් මාත් එක්ක රණ්ඩු කරනවා. මේ පුවක් බඩිලා මොකද අනේ කෑස් වාගෙන ඉන්නේ. මෙන්න කෝට් කිටය කොච්චර කෑවත් මාත් වෙන්නේ නැහැ. එයාගේම නංගි තමයි ඉන්දිකටු පෙන්චා යත් එමයි කනවා මේ ස්කයියෝ මේත් ස්කයි තමයි කනවා බොනවා මාත් වෙන්නේ. මෙන්න මේ චාචු මට දැන් ඇවිල්ලා බැන ඉතින් කන්න දෙන්න බඩගිනි කියලා. එහෙනම් මම ළමයට කන්න දෙන්න යනවා. ආයෙ දවසක වීඩියෝ එකකින් අමුවෙමු. එතකන් දුක් නොවෙන්න හැමෝම සතුටින් ඉන්න. අපිට ජීවිතේට කිසිම කෙනෙකුට අපිට සබාදාම නතර කරන්න බෑ. ඉතින් සබාදාම එම තමයි. එම වෙලේම අපි හැමෝගෙම ආදරණීයන්. අපිත් එක්ක ඉන්න ළඟම හිතවත් කට්ටිය අපෙන් නැති වෙලා යනවා උද්දා ගන්න එක තමයි ඇත්තම කතාව. ඉතින් දවසක අපිත් ඒ ගමන යනවා කියලා හිතාගෙන අපි යනවා. මොකද මගේ මේ පූස් පවුලට ඔයගොල්ලෝ දන්නවා මගෙත් එක්ක හිටපු මගේ සිම්බා නෑ, මගේ සුදු නෑ, එම ගොඩාක් ළමයි මේ අද වෙත්